සුබ දවසක් වේවා සියලුම දෙනාට. මම අද ඔයාලට අරගෙන ආවේ ගෘහණියක් විදිහට තමන්ගේ පවුලේ අයගේ සතුට වෙනුවෙන් අපි හදාගන්න කෑම තවත් රසවත් කරගන්න පුංචි ටිප්ස් කිහිපයක්. ඉතින් මෙතන ඔයා දන්න දේවල් වගේම නොදන්න දේවලුත් ඇති. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා හරිම ආදරෙන් ඉල්ලනවා. මම ඔයාලට අරගෙන ආපු පළවෙනි ටිප් එක තමයි අපි පරිප්පු වඩේ සාමාන්‍යයෙන් තේ බොන වෙලාවල් වලට ගෙදර හදා ගන්නවා. ඉතින් මේ විදිහට ගෙදර හදා ගන්න අවස්ථාවල් වල පරිප්පු වඩේ මිශ්‍රණයට සුදු ලුණු ටිකක් තලලා එකතු කරගන්න. සුදු ලුණු කියන්නේ අපේ සෞඛ්‍යයට ඉතාමත් හිතකර ආහාරයක්. ඒ වගේම තමයි සුදු ලුණු එකතු කරගත්තම වඩේ එක තවත් රසවත්ව අපට ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි පොල් රොටි හදා ගන්නකොට පොල් රොටි වලට පොල් වතුර ටිකක් එකතු කරලා පිටි මිශ්‍රණය හදාගත්තාම රොටි ටික ඉතාමත් මෘදුවට හදා ගන්න පුළුවන්. අලබැදුමක් හදා ගන්න වෙලාවට අපිට පුළුවනි නම් කරඳ මුංගු කරාබු නැටි ටිකක් හොඳට කුඩු කරලා අලබැදුමට එකතු කරගන්න. අලබැදුම වඩාත් රසවත්ව අපිට ආහාරයට ගන්න පුළුවන්. කරඳ මුංගු කරාබු නැටි කරල් පිටින් දානවට වැඩිය කුඩු කරලා අලබැදුමට එකතු කරගත්තාම රසය තවත් වැඩි වෙනවා. අපිට තක්කාලි සම්බෝලයක් හදාගන්න අවස්ථාවල උකු පොල් කිරි ටිකක් එකතු කරගන්න පුළුවනි නම් තක්කාලි සම්බෝලේ තවත් රසවත් වෙනවා. ඒ වගේම තමයි උකු පොල් කිරි එකතු කරගන්න ඕනි අපි ඒ වෙලෙම තක්කාලි සම්බෝලේ ආහාරයට ගන්නවා නම් විතරයි. ඒ වගේම අපි බටර් කේක් එකක් හදා ගන්නකොට අපිට පුළුවනි නම් බේකින් සෝඩා තේ හැඳි කාලක් විතර එකතු කරගන්න. බටර් කේක් එක ඉතාමත් සොෆ්ට් ගතියට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක නම් කවුරුත් කන්න කැමති පළතුරක් වන වරක ගැන. ඉතින් වරක ගොඩාක්ම පිළිකා මර්දන හැකියාවක් තියෙන පළතුරක්. ඉතින් වරක ආහාරයට ගන්න එක ගොඩාක්ම ගුණදායකයි. ව්‍යංජනයක් හදා ගන්නකොට අපිට පුළුවනි නම් බෙදපු 3-5 වගේම බෙදපු උළුහල් ටිකක් එකතු කරගන්න. ව්‍යංජනය වඩාත් රසවත් වගේම හොඳ සුවඳකින් යුක්තව අපට ආහාරයට ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඔයා ගෝව කරියක් හදනකොට අමුතු දුගඳක් වගේ එනවා නේද? අන්න ඒ වෙලාවට පුළුවනි නම් පාන් කුඩු ටිකක් මිශ්‍ර කරගන්න. ගෝවාවල එන දුගඳ අවම කරගන්න අපට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ ටිප් එක නම් අපිට ගෙදර කේක් එකක් හදා ගන්න වෙලාවට ගොඩක්ම වටිනවා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි බටර් කේක් එකක් වගේ අපි හදනකොට උඩින් දාන කජු වගේ දේවල් බේක් වෙලා එනකොට අවසානෙට කේක් එකේ යටට බැහැලා තියෙනවා. ඉතින් මේක වළක්ව ගන්න අපිට පුළුවන් අපි ගන්න කජු වල පාන් පිටි ටිකක් තවරලා කේක් එක උඩින් මේ විදිහට ඉහ ගන්න. එහෙම වුණාම කේක් එකේ යටට බහින්න නැතුව අපිට බේක් කරගන්න පුළුවන්. ඉතින් ඔයත් කඩල තෙම්පරාදුවක් හදා ගන්නකොට පොල් කෑලි එකතු කරගන්නවද? ඉතින් සාමාන්‍යයෙන් අපි පුරුදු වෙලා ඉන්නේ එහෙම තමයි. ඉතින් පොල් කෑලි වෙනුවට ඔයාට පුළුවනි නම් බිත්තරයක් එකතු කරගන්න. වඩාත් රසවත් බවකින් යුක්තව කඩල තෙම්පරාදුව අපිට ආහාරයට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඔයා මේ වෙනකන් පොල් කෑලි එකතු කරලා කඩල තෙම්පරාදුව හදාගත්තා නම් මේ විදිහට බිත්තරයක් එකතු කරගෙන ආහාරයට අරන් බලන්න හරිම රසවත් වේවි. ඒ වගේම තමයි අපි පරිප්පු කරියක් හදනකොට සුදු ලුණු සාමාන්‍යයෙන් දානවා නේද? ඉතින් දාන සුදු ලුණු වෙනුවට අපිට පුළුවනි නම් ඉඟුරු කෑල්ලක් තලලා එකතු කරගන්න. හරිම රසවත් බවකින් යුතුව පරිප්පු කරි එක අපිට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපි කඩල තම්බන අවස්ථාවල් වල රැයක් මෙගෙන්න තියෙනවා. ඉතින් මේ වෙලාවට අපිට පුළුවනි නම් බේකින් සෝඩා
තේ හැඳි කාලක් වගේ එකතු කරගන්න අපිට කඩල තම්බන වෙලාවට හරිම පහසුවෙන් ඉක්මනට කඩල ටික තම්බ ගන්න පුළුවන්. ඉතින් ඔම්ලට් එකක් හදන වෙලාවට ඔයාට මේ ටිප් එක හරිම ප්‍රයෝජනවත් වේවි. ඔම්ලට් එක හදන මිශ්‍රණයට පාන් පිටි ටිකක් එකතු කරලා බලන්න. වඩාත් සවිමත්ව අපිට ඔම්ලට් එක අවසානයට හදාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයා උදේ ආහාර වේලට වගේ හබලපැති හදාගන්නවා ඇති. ඉතින් හබලපැති හදාගන්නකොට අපි සාමාන්‍යයෙන් සීනි තමයි මිශ්‍ර කරගන්නේ. ඉතින් සීනි වෙනුවට අපිට පුළුවනි නම් හකුරු ටිකක් මිශ්‍ර කරගන්න. හබලපැති එක වඩාත් රසවත් බවකින් යුක්තව අපිට ආහාරයට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම අපි මාළු කරියක් හදාගන්න අවස්ථාවන් වල අපිට පුළුවනි නම් හාල් පිටි ටිකක් බැදලා එකතු කරගන්න මාළු කරි එක උකු රසට අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයත් මාළු කරියක් හදන වෙලාවට මේ ටිප් එක කරලා බලන්න. ඉතින් අපිට සුප් එකක් හදාගන්න අවස්ථාවලට පුළුවනි සුප් එක හදලා අවසානයට නිවෙන්න ඇරලා දෙහියුෂ ටිකක් එකතු කරගන්න. ඉතින් එළවලු සුප් එක වඩාත් රසවත් බවකින් යුක්තව අපට ආහාරයට ගන්න පුළුවන්. පලා මැල්ලුමක් හදාගන්න අවස්ථාවල පලා මැල්ලුමට නිකම්ම පොල් එකතු කරගන්න නැතුව පොල් වලට කහ චුට්ටක් එකතු කරගන්න පුළුවනි නම් පලා මැල්ලුමේ රසවත් බව වගේම ලස්සනත් අපට ලබා ගන්න පුළුවන්. ඉතින් මේක තමයි මම ඔයාලට අරගෙන එන අන්තිම ටිප් එක. අපිට කරවල බැදුමක් හදාගන්න වෙලාවල් වලට කොච්චි කොළ ටිකක් එකතු කරගන්න පුළුවනි නම් කරවල බැදුම වඩාත් රසවත් බවකින් යුක්තව අපට ආහාරයට ගන්න පුළුවන්. ඉතින් මම අද කියපු කරුණු අතර ඔයා දන්න දේවල් වගේම නොදන්න දේවලුත් තියෙන්න ඇති. ඉතින් මගේ වීඩියෝ එක ඔයාට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. මගේ channel එකට ඔයා අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් channel එකත් subscribe කරගෙනම යන්න. ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාට සුබ දවසක්.